යම් පුතේ මං ගෙන් දාන්නම්. අප්පච්චි එනවා කිව්ව මාව එක්ක යන්න. මාම යන්න. පුතේ යමුද මාත් එක්ක? අප්පච්චි දැන් එනවා ඇති. මාම යන්න. පුතා මේ හෙල්මට් එක දාගන්න. ආරක්ෂාව කියන්නේ අපේ ජීවිතේ අංක 1 විශේෂයෙන්ම පොඩි ළමයින්ට. ෂා අප්පච්චි ඉතින් දැන් කොල්ල කියලාත් ඉවරයි නේ. අප්පච්චි නිතරම කියන නිසා දැන් මට ඒක පාඩම්. අප්පච්චි වලින් අල්ලගන්න පුතා. අප්පච්චි අයියද පරක්කු උනේ? මුළු රටේම අල්ලස දූෂණය වැඩි වෙද්දී පච්චිලාට වැඩ වැඩි. ඒකයි අද අප්පච්චිට පරක්කුනේ. ඒකට කමක් නෑ අප්පච්චි. අප්පච්චි කීයට හරි එනකම් මට බස් හෝල්ට් එකේ ඉන්න පුළුවන්. පුතා බත් එක ඔක්කොම කෑවද අද? ඉමන්සගේ අම්මද ලෙඩ වෙලා නිසා බත් ගෙනත් තිබුණේ නෑ අප්පච්චි. ඉතින් මම මගේ බත් එක ඉමන්සට දුන්නා. මගේ පුතා කරලා තියෙන නම් ගොඩක් හොඳ වැඩක්. ඒත් මගේ පුතා බඩගින්න ඉන්නේ නැත්තේ නේද? ටිකක් බඩගින්න තමයි හිටියේ. ඇයි පුතේ කන්න බැරිද? නෑ අප්පච්චි මේ කෑල්ල අම්මට. අපිට බිල් එක ගන්න පුළුවන්ද? පුළුවන් මහත්තයෝ. ඉන්න මං අරගෙන ඉන්න. මෙන්න මහත්තයෝ බිල. ඇයි මේ හිස් බිල් එකක්? මහත්තයා වගේ සුදු ඇඳගත්තු හුඟක් මහත්තුරු තේ බීලා බත් කාලා ඉල්ලන්නේම හිස් බිල් එකක්. ඒකයි මේ මහත්තයාටත් දුන්නේ. ඉන්න මහත්තයෝ මං හරි බිල් අරගෙන එන්න. අප්පච්චි ඇයි පුතේ? එතකොට මේ කඩෙන් මටත් දෙන්නේ හිස් බිල් එකක්ද?